විශ්වය ඔබමයි YouTube නාලිකාවට ඕගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි ඔයාලට මම අරගෙන ආවේ. අද මම වීඩියෝ එකේදී ඔයාලට කිසිම පින්තූරයක් තෝරන්න දෙන්නේ නැහැ. මේකෙදී ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයා කැමති පාටක් ඔයා හිතා ගන්න එක. මම ඔයාට වෙලාවක් දෙනවා. අන්න ඒ වෙලාවේදී ඔයාට කැමති පාටක් ඔයාට හිතා ගන්න පුළුවන්. එක පාටක් තමයි ඔයා හිතන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාට පෙන්නනවා පාට වර්ග කිහිපයක්. අන්න ඒ පාටවල් වලින් එක පාටක් ඔයා හිතලා තියෙනවා නම් මම මේ පෙන්නන පාට වලින් එකක් ඔයා හිතපු පාටවල් වල තියෙනවා නම් ඔන්න ඔයාට එතනින් ඉස්සරහට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි අද වීඩියෝ එක ඉස්සරහට යන්නේ. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මම කියපු දේවල්. ඔයාට පාටක් හිතා ගන්න මම වෙලාවක් දෙනවා. ඒ වෙලාවේදී ඔයා කැමතිම එක පාටක් හිතා ගන්න. ඊට පස්සේ මම පාටවල් ටිකක් පෙන්නනවා. ඔයා හිතාගත්ත පාට ඒ පාටවල් ගොඩේ තියෙනවා නම් ඔයාට වීඩියෝ එක ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැතුව නම් වීඩියෝස් බලන්නේ channel එකත් subscribe කරලම වීඩියෝ එකේ ඉස්සරහට බලන්න එකතු වෙන්න කියලා. ඉතින් දැන් ඔයාලට පුළුවන් ඔයාලා කැමති එක පාටක් හිතා ගන්න. හරි මම හිතනවා ඔයාලා හැමෝම දැන් එක පාටක් හිතාගෙන ඇති කියලා. එහෙනම් බලන්න මම මේ පෙන්නන පාටවල් වලින් එක පාටක් ඔයා හිතාගෙන තියෙනවද කියලා. හරි ඉතින් ඔන්න මේ පාටවල් වලින් එක පාටක් හරි හිතාගත්තා නම් ඔයා මෙතනින් ඉස්සරහට ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් අද අපි බලන්න යන්නේ විශ්වය මේ වෙලාවේ ඔයාට දෙන විශේෂම පණිවිඩ මොනවාද කියලා. ඇත්තටම කිව්වොත් මේ වීඩියෝ එක ගොඩාක් අයට බලන්න වෙන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක දකින පිරිසගෙනුත් කැමති පාටක් හිතාගෙන ඒකත් මම පෙන්නන පාටවල් වලින් එකක් තිබුණොත් විතරයි මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔන්න ඔයාලට කියන්න ඕනේ ඔයාලගේ ආර්ථික පැත්ත ගොඩාක් හොඳ විදිහට දියුණු වෙන කාලයක් ඉස්සරහට ඔයාලට උදා වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ හැම දෙයකටම වඩා ආර්ථික පැත්ත ඔයාට දියුණු කරගන්න හොඳ අවස්ථා ඔයාගේ ජීවිතේට ලැබෙයි. ඒ වගේම වෙනදට වඩා ඔයාට මුදලක් ඉතුරු කරගන්න, ඔයාගේ අනාගතය වෙනුවෙන් කිසියම් මුදලක් තැන්පත් කරන්න, එහෙමත් නැත්නම් වෙනත් ආයෝජනයකට යොදවන්න, අන්න ඒ වගේ දේවල් වලට ඔයාට මුදල් එකතු කරගන්න පුළුවන් වෙයි. විශේෂයෙන් ඔයා ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔන්න ඒ වගින් ඔයාට හොඳ කාලයක් උදා වෙනවා. හොඳ විදිහට ඔයාට වෙනදට වඩා ඔයාට වැඩි මුදලක් උපය ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔයා හරිම සංවේදී කාරුණික කෙනෙක් වෙන්න ඕනේ. ඔයා ඒ ගතිගුණ දිගටම තියාගන්න, අනිත් හැමෝටම කාරුණික වෙන්න, ඔයාට උදව් කරන්න පුළුවන් හැම දෙනාටම පොඩිම හරි දෙයකින් උදව්වක් කරන්න. අන්න ඒ දේවල් ඔයාට ඉස්සරහට ගොඩාක් හොඳ විදිහට වැඩිපුර ඔයාගේ ජීවිතයට ලැබෙන්න හේතුවක් වෙනවා ඔයා අනිත් අය වෙනුවෙන් උදව් කරන දේවල්. ඒ වගේම ගොඩක් දුරට ඔයාට කේන්ති යන එක, තරහ යන එක වෙන අයට සාපේක්ෂව අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා සමහර විට ඔයාගේ ජීවිතයේ විවිධ අවස්ථාවල නොසන්සුන් විදිහට තීරණ ගන්න පුළුවන්. මේ කියන්නේ තරහ යනවා කියන එක නෙමෙයි. මොකක් හරි ප්‍රශ්නයක් ආපුවාම ඔයා හරිම නොසන්සුන් විදිහට වැඩ කරනවා. අන්න ඒ දේවල් ඔයා ටිකක් පාලනය කරගන්න ඕනේ. මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආවහම හරිම බුද්ධිමත්ව ඉවසීමෙන් ඒ දේවල් වලට මුහුණ දෙන්න ඕනේ. ඔයා හොඳ ඉවසීමකින් බුද්ධිමත්ව කල්පනා කරොත් ඔයාට පුළුවන් ඒ ප්‍රශ්නෙට තියෙන හොඳම විසඳුම හොයාගන්න. ඒ වගේම ඔයාට කියන්න ඕනේ ඔයාට මොකක්ම හරි දෙයකට කාගෙන් හරි උදව්වක් ගන්න ඕනේ කියලා හිතෙනවා නම් මම මේකට මෙයාගෙන් උදව් ඉල්ලන්න ඕනේ. මේ දෙයට මෙයා මට උදව් කරයි. එහෙම කියලා ඔයාට හිතෙනවා නම් අන්න එයාගෙන් ඒ උදව්ව ඉල්ලන්න. මොකද ඔයාට හිතෙනවා නම් මේක මට තනියම කරගන්න බැහැ කියලා කාගේ හරි උදව්වක් ඕනේ කියලා ඔයාට හිතෙනවා නම්
සමහර විට ඔයාගේ දෙයක් කියන්න හරි ඔයාට කාගේ හරි උදව්වක් ඕනේ මේ දේ මම මෙයාට කියන්න ඕනේ මෙයා ඒක අහගෙන ඉඳී මට උදව් කරයි අන්න ඒ වගේ දේවල් ඔයාට හිතෙනවා නම් ඔයා ඒක කරන්න. ඒ උදව් ගන්න ඕනි කියලා හිතෙන අයගෙන් ඔයා ඒ උදව් ගන්න. ඔයාට අනිවාර්යයෙන්ම එයාලා උදව් කරනවා. ඔයාට ඒ දේවල් වලින් ඔයාගේ ප්‍රශ්න ගැටලු ගොඩාක් අඩු කරගන්න පුළුවන් වෙනවා. හැබැයි ඔයා මේ උදව් ඉල්ලන අය ගැන හොඳට සැලකිලිමත් වෙන්න. ඇත්තටම ඔයා ගැන හිතන, ඔයාට ආදරය කරන, ඇත්තටම හොඳ මිනිස්සෙක්ගෙන් ඔයා මේ උදව්ව ඉල්ලන්න. අන්න එතකොට අනිවාර්යෙන්ම එයා ඔයාට උදව් කරනවා. ඔයාට ඒ තුලින් ඔයාගේ ප්‍රශ්න ගැටලු අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයා මෙච්චර කාල ගොඩක් ප්‍රශ්නවල ගැටලුවල මිරිකිලා හිටියනම් ඔයාගේ ජීවිතේ ප්‍රශ්න ගොඩාක් තිබුණා නම් ඔන්න ඒ දේවල් ටික ටික ලිහෙන්න පටන් ගන්නවා. ඔයාට ඒ දේවල් වලින් ටික ටික නිදහස් වෙන්න ලැබෙනවා. ඔයාගේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා වගේම ඔයාගේ මානසික පැත්තත් ටික ටික නිදහස් වෙන්න පටන් ගන්නවා. ඔයාට තියෙන ගොඩාක් ප්‍රශ්න ගැටලු ඔයාගේ ජීවිතෙන් අඩු වෙලා යනවා කියලා ඔයාටම හිමීට දැනගන්න ලැබෙයි. ඒ වගේම ඔයා ඉස්සරහා කාලෙදි වෙනදට වඩා සෞන්දර්යාත්මක දේවල් වලට ප්‍රිය කරයි සින්දු අහන්න, එතකොට ෆිල්ම්ස් බලන්න, නටන්න, ඔයා කැමති චිත්‍ර අඳින්න, ඒ වගේ දේවල් වලට ඔයාට ආස හිතෙයි ඔයා ඒ වගේ දේවල් කරයි. ඒ වගේම ඔයාට කියන්න ඕනේ කවුරුම හරි ඔයාගෙන් උදව්වක් ඉල්ලන් එනවා නම් ඔයාට එයා වෙනුවෙන් පොඩිම හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒ දේ ඔයා කරන්න. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ආපස්සට එයාගෙන් උදව්වක් බලාපොරොත්තු නොවි ඔයාට කරන්න පුළුවන් දෙයක් ඔයා එයා වෙනුවෙන් කරන්න. අඩුම තරමේ වචනකින් හරි ඔයාට පුළුවන් නම් එයාට උදව්වක් වෙන්න ඒ දේ ඔයා කරන්න. ඒ වගේම ඔයාට ලැබෙන මුදල් හොඳින් පරිභෝජනය කරන්න, ඒ දේවල් කළමනාකරණය කරගන්න, ඔයාගේ ජීවිතයේ ඉදිරි ප්‍රයෝජන සඳහා ඒ දේවල් ආයෝජනය කරන්න, ඒ දේවල් ඉතුරු කරන්න, අනවශ්‍ය විදිහට මුදල් නාස්ති කරන්න යන්න එපා. ඔයා ඒ දේවල් ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න, අනාගතයේ ලාභ ලැබෙන, ප්‍රතිලාභ ලැබෙන දෙයකට යොදවන්න. අන්න ඒ විදිහට ඔයා හරිම කල්පනාකාරීව කළමනාකරණයකින් යුතුව ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම බැලන්ස් එකේ හරිම ලස්සනට අරගෙන යන්න. ඔයාට ඇත්තට මේක කරගන්න පුළුවන්. හොඳ කාලයක් ඔයාට ඉස්සරහට උදා වෙන්න තියෙන්නේ. ඉතින් හරිම සතුටින් සැහැල්ලුවෙන් ඔයාගේ ජීවිතේ හැම දෙයකටම මුහුණ දෙන්න. තව තවත් ධනාත්මක වෙන්න, කාරුණිකව ජීවත් වෙන්න. අන්න එතකොට ඔයාට පුළුවන් වෙයි ඔයාගේ ජීවිතෙත් හරිම සතුටින් සැහැල්ලුවෙන් ආදරණීයව ගත කරන්න. ඉතින් මේක තමයි අද වීඩියෝ එකෙන් මට ඔයාලට කියන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. විශ්වය ඔබමයි YouTube නාලිකාවත් එක්ක.